එක ෆිෂිං විලේජ් එකක හිටපු හරිම ඇම්බිෂස් ෆිෂර්මන් කෙනෙක් අනිත් අයට වඩා මම වැඩිපුර මාළු අල්ලනවා කියලා හිතාගෙන උදෙන්ම නැගිටලා හයියෙන් බෝට්ටුව පැදගෙන යන්න පුළුවන් දියබටම යනවලු වැඩිපුර ෆිෂ් ප්‍රමාණයක් අරගෙන එනවා අනිත් අයට වඩා කියලා හිතාගෙන. හැබැයි හැමදාම මෙයා අරන් එන්නේ අනිත් අයට වඩා අඩු කැච්මන්ට් එකක්ලු. ඉතින් ඒකින්ද මෙයා හරිම ඩිසපොයින්ට් වෙලා ඉන්නවලු. මොකද මේ මටම මෙහෙම වෙන්නේ කියලා හරිම ඩිසපොයින්ට් වෙලා ඉන්නකොට ඒක දැකපු ඒ ගමේ හිටපු wisest fisherman එයා ගාවට ඇවිල්ලා කිව්වලු, son, the sea rewards not the fastest boat but the one who knows to wait where the fish is කියලා. ඒ කියන්නේ මේ මුහුද මාළු දෙන්නේ fastest boat එකට නෙමෙයි, මාළු ඉන්න තැන නැවතිලා ඉන්න පුළුවන් බෝට් එකට කියලා. අපිත් මාර ඇම්බිෂස් විදිහට දේවල් පස්සේ හඹාගෙන යනවා. හැබැයි අපිට බෑ results එනකන් patiently ඉන්න. ඔයා දන්නවනම් ඔයා කරන්නේ හරි දේ කියලා. results එනකන් එක තැන නැවතිලා ඉන්න. rush කරන්නේ නැතුව.